ආයිබෝවන් කොහොමද ඔයාලට? අපි අද චිකන් කරි එකක් තමයි හදන්න යන්නේ. ඉතින් බලමු චිකන් කරි එක හදන්න අපිට මොනවද ඕනි කරන්න කියලා. අපිට ඕනි වෙනවා සුදු ලූණු, කුරුඳු පොතු, ගොරකක්, කරපිංචා. මං අද අම්මිරිස් වෙනුවට කොච්චි තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි මුලින්ම තෙල් ටිකක් ලිපේ තියලා 3-5යි මිරිස් කුඩුයි තෙලේ බැදගමු. රන්වන් පාටක් වෙනකම් බැද ගන්න ඕනි. එතකොට තමයි චිකන් කරි එක ලස්සන පාටකට එන්නේ. ගොඩාක් කළු කරගන්නත් එපා. ඊට පස්සේ අපි චිකන් ටික එකතු කරගමු. ඊට පස්සේ තෙල් වල ටිකක් තැම්බෙන්න දෙන්න ඕනි. ඊට පස්සේ කහ චුට්ටකුත් එකතු කරලා අපි කපාගත්ත ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා, කරාබොනේට් ටිකකුත් එකතු කරගත්තා. ඊට පස්සේ අපි වතුර එකතු කරගමු. දැන් හොඳට තැම්බෙන්න දෙමු. රස අනුව ලුණුත් එකතු කරගන්න. දැන් හොඳට තැම්බෙනවා. චිකන් හොඳට තැම්බුණාට පස්සේ තමයි හොඳට චිකන් වලට මිරිස් තුන පහ හොඳට එකතු වුණාම තමයි රස ගොඩක්. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. අපි ලිපෙන් බාගමු. ඔයාලා බලන්න මගේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. පුළුවන් හැමෝම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. බුදු සරණයි.